හෙලෝ ළමයි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම යන්නේ අද පේරවලට කවර දාන්න. ඉතින් ඔන්න කවර දාන්න යන අතරේ බලන්නකෝ අපේ කළු පුතත් ඇවිල්ලා මගේ උදව්වට. ඉතින් ওই තියෙන මම හදපු කවර. අපි බලමු මේවා කොහොමද දාන්නේ කියලා. ඉස්සරෝම අපි කවර මිටිය ලියා ගැනීමකෝ. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ මගේ වොයිස් එක රෙකෝඩ් වෙලා නැති නිසා. ඔන්න ඔය විදිහට ওই පේර පැලයට සාමාන්‍යයෙන් මාස 6ක් වගේ ඇති. දැන් ඒ වගේ ගෙඩි හැදිලා තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට මං හදාගත්ත කවරේ අරගෙන අපි පේර ගෙඩිය ඇතුළට දාලා පේර අත්තෙන් උඩට අරගෙන ස්ටෙප්ලර් දෙකක් වගේ හොඳට ගහ ගන්න ඕනේ ගැලවෙන්නේ නැති වෙන්න. මොකද මේවට මල් වලින් වතුර දාන්නේ. එතකොට මල් වලින් හැලෙන වතුර වලින් මේ කවරේ සවුත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හොඳට ස්ටෙප්ලර් එක ගහ ගන්න ඕනේ. මම අනිත් දවසේ ඔයගොල්ලන්ට පේර කවර හදන විදිය ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔය විදියට පේර ගෙඩියට හොඳට වාතය වැටෙන්න අපි යටින් කවර සිදුරු කරනවා. ඉතින් ඔය විදිහට තමයි පේර ගහට පේර කොලේ අල්ලලා ඔන්න ඔය විදිහට අත් අල්ලලා අපි පේර කවර දාගන්නේ. බලන්නකො ඉතින් ගස් ලොකු වෙලා ඇත්තටම මේ කිලෝ පේර කියන්නේ හොඳ වගාවක් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් දැනට අපි පේර පැල 20ක් වගේ හදාගෙන තියෙනවා. ඉස්සරහට ලොකු ප්‍රමාණයක පේර දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අම්මට අප්පච්චිට අමාරු නිසා ඉතින් මේ වගේ වැඩ කරන්නේ මං අතින්. අනිත් සේරම දේවල් මගේ අප්පච්චි තමා කරන්නේ ඉතින්. සාමාන්‍යයෙන් ওই ගහක දැනට දෙවනි අස්වැන්න විදිහට පේර ගෙඩි වශයෙන් ගත්තොත් පේර ගෙඩි 40ක් 50ක් වගේ හැදිලා තියෙනවා මේ ගස්වල. ඉතින් මේ හැම එකටම අපි එක එක විදිහට කවර දාගන්න ඕනේ. අවුව කියලා නෑ ඉතින් පුළුවන් ලැබෙන හැම වෙලාවෙම මේ විදිහට වැඩ ටික කරගන්න තමයි බලන්නේ. ඔන්න ඔය විදිහට හොඳට කවරේ අරගෙන අපි පේර ගෙඩිය ආවරණය කරගන්න ඕනේ. සමහර වෙලාවට ඉතින් රිලවුන්ගෙන් කරදර තියෙනවා ගොඩාක් වෙලාවට. ඉතින් ඒ වෙලාවට උන් මේ කවරෙත් ගලවගෙන තමයි අරගෙන යන්නේ. ඔන්න ඔය දැනට මම පේර කවර 400ක් 500ක් වගේ හදාගෙන තියෙනවා. මං හිතනවා ඒවත් මදි වෙයි කියලා ඉස්සරහට දාන්න. තව පේර කවර හදන්න වෙනවා. මං එතකොට ඔයගොල්ලන්ට කොහොමද හදන්නේ කියලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩාක් වෙලාවට ගහක එක ඉත්තක සාමාන්‍යයෙන් කවර 4ක් 5ක් වගේ වැටෙන ප්‍රමාණවල් තියෙනවා. ඇත්තට මේ පේර වගාවත් අපිට අලුත්. අපි ඉස්සරෝම තමයි මේ කිලෝ පේර හදන්නේ. නැත්තම් සාමාන්‍ය පේර නම් අපේ වත්තේ තියෙනවා. කිලෝ පේර අපි මේ පළවෙනි වතාවට තමයි හදන්නේ. හොඳ ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 200 300කට වැඩි යන මිලක්.